ආයුබෝවන් මගේ යාළුවෝ හැමෝටම මං අද අරගෙන ආවේ ඔයගොල්ලෝ හැමෝටම ලේසියෙන්ම හදාගන්න පුළුවන් මැකරෝනි රෙසිපි එකක්. ඉතින් මේක හදන්න වැඩි දේවල් ඕන වෙන්නේ නැහැ. ගෙදර ඉතුරු වෙලා තියෙන එළවලු චුට්ටක් තියෙනවා නම් මේක හදාගන්න පුළුවන්. අපි එහෙනම් බලමුකෝ කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම මේ වගේ භාජනයකට වතුර ටිකක් දාලා ඒ ටික හොඳට උතුරව ගන්නවා. දැන් නම් වතුර ටික හොඳට නටාගෙන එන්නේ. දැන් මම ඒකට ග්‍රෑම් 150ක් මැකරෝනි එකතු කරනවා. ඉතින් මම මට විතරක් තනියෙන් කන්න හදන නිසා තමයි ග්‍රෑම් 150ක් දැම්මේ. ඕගොල්ලෝ දෙන්නෙක්ට වගේ හදනවා නම් ප්‍රමාණය වැඩි කරලා දාගන්න. දැන් මම මෙතනදී පොල් තෙල් මේස හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු කුඩු පොඩ්ඩකුත් දාගන්න ඕනේ. දැන් ඉතින් මේ ටික හොඳින් කලවම් කරලා තඹ ගන්න. තඹලා මතක ඇතුව මේක වතුර හොඳට පෙරා ගන්න ඕනේ අපි. ඉතින් මෙන්න මේ වගේ ගෙදර ඉතුරු වෙලා තියෙන කැරට් අලයක් බීලුණු භාගයක් වගේ මම අරගත්තා. දැන් මේ ටික හොඳට කපලා අරගත්ත හීනි වෙන්න. ඊට පස්සේ මම මැකරෝනි ටික වෙනම පෙරලා තියාගෙන ඒ භාජනයේටම තෙල් ටිකක් දා ගන්නවා. තෙල් මේසේ හැඳි දෙකක් වගේ. ඊට පස්සේ තෙල් ටික හොඳට රත් වෙනකොට අපි අර කපාගත්ත ලූණු, කැරට්, කරපිංච සහ ඔමිතිස් කරලා අපි මේකට එකතු කරගන්න ඕනේ. ඉතින් ගෙදර ඉන්න පුංචි ළමෙක්ට උනොත් මේක හදාගන්න පුළුවන්. ඕගොල්ලෝ කැමති නම් බිත්තරයක් සොසේජස් ටිකක් උනත් ගෙදර තියෙනවා නම් මේ වෙලාවේදී දාගන්න පුළුවන්. මම නම් ඒ මුකුත් දැම්මේ නැහැ. දැන් මේ ටික අපි හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මේ ටිකක් තැම්බීගෙන එනකොට අපි මේකට ලුණු කුඩු චුට්ටක් දාගන්න ඕනේ. ලුණු ගොඩක් දාගන්න එපා. මොකද අපි මැකරෝනි ටික තම්බනකොට ලුණු දැම්මනේ. ඊට පස්සේ මම මේකට රස අනුව ගම්මිරිස් කුඩු ටිකක් දාගන්නවා. ඕගොල්ලෝ කැමති නම් කෑලි මිරිස් ටිකක් උනත් දාගන්න පුළුවන්. මම දාගත්තේ ගම්මිරිස් කුඩු. ඕගොල්ලෝ 3-5 රහට කැමති නම් මේ වෙලාවේදී 3-5 කුඩු චුට්ටක් දාගන්නත් පුළුවන්. ඊළඟට මම තම්බලා අයින් කරගත්ත මැකරෝනි ටික මේකට දාගන්නවා. ඉතින් මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. හරිම පොඩි වෙලාවක් තමයි මේකට යන්නේ. මැකරෝනි ටික තම්බ ගන්න යන වෙලාව විතරයි වැඩිපුර යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කලවම් කරලා අපිට රස බලන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත රසම රස මැකරෝනි එක. බලන්නකො කොච්චර පුංචි දේවල් ටිකද මේකට ගියේ. ඒ වුණාට මේක හරිම රසයි. බිත්තර මස් මාළු නැතුවත් රසයි. ඉතින් ඕගොල්ලොත් ගෙදර ඉන්න වෙලාවට මේක හදලා බලන්න. ඉතින් මගේ වීඩියෝ එක මෙච්චරලා බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.